සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඩෙන්ගු වසංගතය වැඩි කාලෙක මදුරුවම් පලවා හරින්න පුළුවන් හොඳ පහනක් ගැන. මේ පහන ඔයාලගේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පාඩම් කරන තැනට, ඒ වගේම ඔයාලගේ මුළු තැන් ගෙදර, ඒ වගේම ඔයාලා ටීවී බලන රූම් එකේ ඕනම තැනක මේ පහන ලස්සනට තියන්නත් පුළුවන්. දැන් කාලේ ඉන්න ගෘහණියෝ ලස්සන ඉටිපන්දම් පහන් පත්තු කරන්න ගොඩක් පුරුදු වෙලා තියෙනවනේ. වෙනසකටත් එක්ක මදුරුවන්ව එලවන්නත් එක්ක මේ පහන try කරලා බලන්නකෝ. අපි එහෙනම් මේ පහන හදන්නේ කොහොමද කියලා ඉක්මනටම බලමු. මේකට අවශ්‍ය කරනවා මෙන්න මේ විදිහේ වීදුරුවක්, නැත්නම් වීදුරු බෝතලයක්, නැත්නම් පොඩි ජග් එකක් වගේ ඕනම වීදුරු දෙයක් ඔයාලට ලස්සනයි කියලා හිතෙන ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම මේකට ලුණු කුඩු ඕන වෙනවා. මේ වගේ ලුණු කුඩු ප්‍රමාණයක් මෙන්න මේ වීදුරුවට දාලා මේක හොඳින් තද කරගන්න ඕනේ. මේක තමයි මේ පහනේ විශේෂම දේ. ඔයාලා මේක හොඳින් මම නම් පුංචි මෝල් ගහක් ආධාරයෙන් තමයි මේක තද කරගන්නේ. ඔයාලට ඕනම හැන්දකින් වුණත් කමක් නැහැ මේ විදිහට තද කරගන්න. මේක හොඳට තද කරගන්න හේතුව අපි මේකේ තිරය මෙන්න මේ ලුණු කුඩු එකට තමයි රඳවගන්නේ පහන හදනකොට. දැන් අපි අපිට අවශ්‍ය කරන තෙල් එක හදාගමු. මම මේ අරන් තියෙන්නේ පැංගිරි තෙල් එකක්. මෙන්න මේ විදිහට ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එකකින් හොඳ පැංගිරි තෙල් එකක් හොයාගන්න. මොකද මේ පහනේ මදුරුව යන්න නම් හොඳ පැංගිරි තෙල් එකක් ඕනේ. මම මෙන්න මේ විදිහට පැංගිරි තෙල් එකෙන් ටිකක් වැඩිපුර දානවා. මොකද එතකොට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ පහන හදන්න ගත්තු වීදුරුව වගේම වීදුරුවක් තමයි මම මේ තෙල් මිශ්‍රණයට අරන් තියෙන්නේ. මොකද එතකොට අපිට පහනට අවශ්‍ය විදිහට ඉතුරු ටික පොල් තෙල් වලින් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. මම දැන් පැංගිරි තෙල් වලට පොල් තෙල් ටික මිශ්‍ර කරා. ඊට පස්සේ මම නම් ටූත් පික් එකක් ආධාරයෙන් මේ තෙල් දෙක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයාලා හැන්දකින් උනත් කමක් නැහැ. තෙල් එක අනිවාර්යෙන් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒක තමයි අනිත් විශේෂම දේ. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගෙන අපි තද කරගත්තු ලුණු දාලා තියෙන වීදුරුවට ලුණු ටික ඇවිස්සෙන්නේ නැති විදිහට මෙන්න මේ විදිහට හිමින් සීරුවේ අපි තෙල් ටික එකතු කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට සේරම තෙල් ටික එකතු කරගත්තට පස්සේ අපි මේකේ තිරය හදාගමු. තිරයට මම අවශ්‍ය වෙන්නේ හීනි හඳුන් කූරක් තමයි මම තෝරගත්තේ. හීනි හඳුන් කූරේ මෙන්න මේ විදිහට මේ යට කොටස අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනේ. මොකද යට කොටසින් තමයි අපි ඒක රඳවන්නේ. මෙන්න මේ විදිහට වැඩි කොටස කපලා අයින් කරගෙන අපිට කපු පුළුන් ටිකක් ඕන වෙනවා. මේකේ උස මට්ටමත් මම දැන් බලලා තමයි කපා ගත්තේ. අපි මේ කපු පුළුන් ටික මෙන්න මේ විදිහට ගොඩාක් ලොකුවට කපු පුළුන් ඔතන්න එපා. එතකොට දැල්ලේ ටිකක් සැර ගතිය වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ පුංචියට ඔතලා ඉතුරු වැඩි කෑල්ල අයින් කරලා දාන්න. මෙන්න මේ විදිහට දැල්ල අපි ඇඟිලි තුඩු වලින් ඔතා ගන්නවා. දැන් අපි මේක රඳව ගන්නවා හරියටම මේ වීදුරුවේ මැදට ලුණු එකේ රඳව ගන්නවා මෙන්න මේ තිරය. දැන් අපි මේ පහනේ ගොඩාක් වැඩ ඉවරයි. හැබැයි මම මේකට විශේෂම දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි ඕනම ගෙදරක තියෙන කුරුඳු. ඔයාලට ඕන නම් මේ කුරුඳු පවුඩර් එකක් විදියට අරගෙනත් එකතු කරගන්න පුළුවන්. මම නම් කුරුඳු කැබලි කීපයක් තමයි එකතු කරන්නේ. එතකොට පහනේ ලස්සනක් තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඒ නිසා මම කෑලි කීපයක් මේ විදියට එකතු කරගන්නවා. විශේෂම දේ තමයි ලුණු එක හොඳට තද කරගන්න එකයි. පහන් තිරේ දැල්ල සාමාන්‍ය විදිහට, ඒ කියන්නේ ලොකුවට ඔතන්න නැති එකයි. ඔයාලා මේ දෙක හොඳට මතක තියාගන්න. මේ වගේ පහනක් පත්තු කරලා ඔයාලා ඉන්න ඕනම තැනක
තියාගන්න පුළුවන් මේකේ හොඳ සැර සුවඳක් එන්නේ. එතකොට මදුරුව විතරක් නෙමෙයි සමහර කෘමී සත්තු පවා ගොඩක් මේ සුවඳට පලවා හරින්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම තමයි මේ පහන නිවුනට පස්සේ නිවලා ඔයාලගේ පැන්ට්‍රි කබඩ් වල ඊට පස්සේ කබඩ් වල කැරපොත් එහෙම ඉන්නවා නම් පහන නිවලා ඔයාලට පුළුවන් ඇතුළට දාලා තියන්න කබඩ්ස් ඇතුළට. එහෙනම් බොහොම ස්තුතියි මගේ channel එක බලන්න ආවට මේ පැත්තට. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.